අපේ බුදුරජාණන් වහන්සේ තරම් ලෝකයේ දැක්ක උතුමන් වහන්සේ නම තව කොහෙවත් නෑ ලෝකෙ පහළ වෙලා. 21 සියවසේ පිහිවිච්ච මහා දාර්ශනිකයන් ඇල්බර්ට් අයින්ස්ටයින්. අයින්ස්ටයින් කියන්නේ නිරාගමික ඒකාගමක් නෑ. අයින්ස්ටයින් තරුණ කාලේ කියනවා ලෝකේ කුමන හෝ ආගමක් බාරගන්න ඕනේ මිනිස්සු අනිවාර්යෙන් කියලා නීතියක් දැම්මොත් මම බාරගන්නේ බුදුදහම විතරයි. මොකද මම දන්න විද්‍යාවට සමානපාතු වෙන්නේ බුද්ධ ආගම විතරයි. හැබැයි අයින්ස්ටයින් සියලු ආගම් ගැන අධ්‍යයනය කළා. බුදුදහමට විශාල තැනක් දුන්නා. මැරෙන වෙලාවේ අයින්ස්ටයින් කියන්නේ ළමංගේ ශිෂ්‍යයන්ට මතක තියාගන්න ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ 21 වෙනි සියවසේ මහා දාර්ශනිකයා. 20 වෙනි සියවසේ මහා දාර්ශනිකයා අයින්ස්ටයින් වුණාට අයින්ස්ටයින් දන්නේ බොහොම ටිකයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ දැනුමේ සාගරය නම් අයින්ස්ටයින් කියන්නේ සාගරයේ වෙරළේ සිප්පි කටුවක් ඇහිඳගත්ත පුංචි බබෙක්. මන් දන්නේ එච්චරයි. බුදුහාමුදුරුවෝ දන්නවා සාගරය තරම් විශාල ප්‍රමාණයක්. එනිසා අපි පින්වත්නි ලෝකේ ගැන මොනවද දන්නේ? අද ලෝකයේ එන්න තාක්ෂණයේ විද්‍යාවෙන් දියුණු වෙද්දී කියන කාරණා මීට අවුරුදු 2500කට කලින් බුදුවරු ප්‍රකාශ කරලා තියෙනවා. මම දැක්ක දැන් මාසයකට විතර කලින් විශේෂ ප්‍රවෘත්තියක් විදිහට කියනවා නාසා ආයතනයෙන් කියනවලු එක්තරා තාරකාවක් ගැන කියලා. ඒ තාරකාව අපිට පෙවුනට ඒ තාරකාව මැරිලා අවුරුදු 10 ගාණක් කියලා. මට මේ ප්‍රවෘත්තිය අහද්දිම විමර්ති මතක් වුණා බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක ත්‍රිපිටකයේ ස්වාමීන් වහන්සේ නමකගෙන් අහනවා මහණ අර පේන තරුව එතන තියනවද නැද්ද? එපාර ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් තියෙන නිසානේ පේන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියනවා නෑ ඒ තරුව මිය ගිහිල්ලා අවුරුදු 10 ගාණක්. ආලෝකයේ පමණයි ඔය පේන්නේ. බුදුරු මොන තරම් ශ්‍රේෂ්ඨද? ඒකයි අපේ බුදුහාඳුරු බුද්ධත්වයට පත් වෙලා ලෝකාවබෝධ සූත්‍රයේදී කිව්වේ යංච භික්ඛවේ රත්තින් අනුපාදිශේෂාය පරිනි යංච භික්ඛවේ රත්තින් අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති. යම් රාත්‍රියක ලෞතුරා බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වුණාද යංච භික්ඛවේ රත්තින් අනුපාදිශේෂාය පරිනිබ්බාන දාතියා පරිනිබ්බායති යම් රාත්‍රියක නැවත උන්වහන්සේ පිරිනිවන් පෑවද යං ඒ තස්මින් අන්තරේ දෙක අතර බුදු වෙලා පිරිනවම් පානකම් අවුරුදු 45ක් භාසති ලපති නිද්දිශති යම් දෙයක් කිව්වද පැනෙව්වද නිර්දේශ කළාද සබ්බං තං තතේව හෝති නොඅඤ්ඤතා සියල්ල එහෙමමයි වෙනසක් නැත. ලෝකයේ ඔය සිංහනාදේ කරන්න පුළුවන් වෙච්ච එකම